හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න ඉතින් අදත් මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආව ළමයි. අද මං ඔයාලට මෙන්න මේ ලස්සන gift pack එක හදාගන්න විදිය කියලා දෙන්න තමයි යන්නේ. මම මේ ගැන මේ pack එකේ හැම item එකක්ම හදාගන්න විදිය ගැන කලිනුත් වීඩියෝ එකක් ගෙනාව ළමයි. මගේ හිතේ දැන් අවුරුද්දකට විතර කලින් තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. ඒත් ළමයි මම ඔයාලට කලින් වතාවකත් මතක් කළා මගේ වීඩියෝස් කීපයකටම කොපිරයිට් වැදිලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකටත් කොපිරයිට් වැදිලා තියෙනවා. මම ඒකේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක මියුට් කළොත් වොයිස් කරපු එකත් මියුට් වෙනවානේ. ඉතින් ඒක නිසා මං හිතුවා ආයෙමත් වීඩියෝ එකක් ඔයාලට ගෙනාවොත් හොඳයි කියලා. ඒක නිසා තමයි මං ආයෙමත් මේක හදාගන්න විදිය ගැන ඔයාලට වීඩියෝ එකක් ගේන්න හිතුවේ. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට යමු ළමයි. මුලින්ම ඉතින් මට ඕන කරන ඔක්කොම බඩු ටික ළඟට ගන්නවා ළමයි. අපිට ඉතින් මේ වැඩේට ඕන වෙනවා රිබන්, ගම්, කතුරු, ඒ වගේම රිබන් වල වාටි පුච්ච ගන්න ලයිටර් එකක්, එහෙම නැත්නම් ඉටිපන්දමක්, එතකොට ඩිස්ප්ලේ කාඩ්, මේ වගේ හැමදේම ළමයි. මම මෙතන ගන්න රිබන් වර්ගයි, ඒ වගේම රිබන් වල ප්‍රමාණයි මේ ටික හදාගෙන යනකොට ඔයාලට කියන්නම්. එතකොට ලේසියිනේ ළමයි. මුලින්ම හැම අයිටම් එකක්ම හදාගන්න ඕනේ කරන රිබන් ටික කපලා තියාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. ඒක නිසා අපි ඉක්මනට ඕනි කරන රිබන් ටික ඕනි ප්‍රමාණයට කපාගෙන ඉමු. මම මේ ටික හදන අතර ඔයාලට ඒ ගන්න රිබන් වල ප්‍රමාණ කියන්නම්. මේ රිබන් ටික මැනලා කපා ගන්න අතරම මට හිතුණා ඔයාලට මේ gift pack එකට ඇඩ් කරගන්න ඔක්කොම item ටික මොනවාද කියලා කියන්න. මම මේකට ඇඩ් කරගන්නේ bow hair band එකයි. ඒ වගේම bow hair clip දෙකකුත් ඇඩ් කරගන්නවා ළමයි. ඊට පස්සේ ලස්සන flower hair clip එකකුයි flower shape එකෙන් hair bowl එකකුයි ඇඩ් කරගන්නවා. තව normal bowl 4-5ක් වගේත් මම මේකට ඇඩ් කරගන්නවා ළමයි. ඇත්තටම මේක රුපියල් 500කට වඩා අඩු මුදලකට වගේ දෙන්න පුළුවන්. ඔයාලටත් ඉතින් මේක ඕඩර් කරන්න කැමති නම් මගේ කැටලොග් එකෙන් බලලා ඕඩර් කරන්න පුළුවන් හොඳේ. ඒ වගේම ළමයි අලුත් අවුරුද්දෙන් පස්සේ මම මේ ඔයාලට ගෙන පළවෙනි වීඩියෝ එක. ඒක නිසා මම ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි වීඩියෝ එකේ ඉස්සරහට යමු ළමයි. ඔන්න එහෙනම් ළමයි මේ පැක් එක හදාගන්න ඕනි කරන ඔක්කොම රිබන් කොටස් ටික මම මේ වෙනකොට කපාගෙන ඉවරයි. මම අද මේ පැක් එක හදාගන්න හිතුවේ නිල් සුදු මේ පාට දෙකෙන්. මේකට ඔයාලට කැමති පාටයක් පාවිච්චි කරන්න පුළුවන් ළමයි. ඒ වගේම මම bow hair clip දෙකයි බෑන්ඩ් එකයි හදන්න ඕනි කරන රිබන් කොටස් ටික මෙන්න මේ වගේ අලෝ ගන්නවා. ඒ කියන්නේ නිල් පාටයි සුදු පාටයි එකට තියලා ගම් පොඩ්ඩක් ගාගෙන මෙන්න මෙහෙම යාන්තමින් අලෝ ගන්නවා ළමයි. ඔයාලට මේ දෙක එකට තියලා මහ ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. මහ ගන්න කියන්නේ මම මේක හදාගන්නකොට කියන්න ළමයි. මෙන්න මේ වගේ මම අලෝ ගන්නවා. එතකොට මට මේක නමලා බෝ එක මහ ගන්නකොට ඒක ලේසි. ඒක නිසා තමයි මම මෙහෙම අලෝ ගන්නෙ. එකපාරම බෑන්ඩ් එකයි මගේ ක්ලිප් දෙකයි හදාගන්න ඕනේ කරන රිබන් ටික ඔන්න මම එහෙනම් අලෝගෙනත් ඉවරයි. දැන් ඉතින් මේ වගේ වාටි පුච්ච ගන්නත් ඕනේ ළමයි. නැත්තම් මේ ටිකේ බෝල් ඇදෙන්න පුළුවන්. අපි මේ ටිකේ වාටි පුච්චගෙන ඊට පස්සේ මුලින්ම අපේ bow hair band එක හදන්න පටන් ගමු ළමයි. එහෙනම් ඉතින් ළමයි අපේ මේ gift pack එකට ඕනි කරන ඔක්කොම item ටික හදාගන්න බඩු ටිකක් ළඟට අරගෙන ඉවරයි. ඔක්කොම රිබන් ටික කපාගෙන ඉවරයි. අපි ළඟට මේ ටික හදාගන්න පටන් ගමු ළමයි. මම මුලින් කිව්වත් වගේ මුලින්ම මම band එක හදාගන්නවා. අපේ bow hair band එක. අපි බලමු ඒක කොහොමද හදාගන්නේ කියලා. මම මේ hair band එක හදාගන්න ගත්තේ අඟල පළල ගොස් ග්‍රේන් රිබන් එක ළමයි. අඟල පළල ගොස් ග්‍රේන් රිබන් එකෙන් සෙන්ටිමීටර් 20ක් දිග රිබන් කොටස් දෙකක් මෙතන තියෙනවා. මම කලින් කිව්වත් වගේ මම අද නිල් පාටිනුයි සුදු පාටිනුයි තමයි මේක හදාගන්නේ. ඔයාලට මේ වෙනකොට මේ වෙනුවට කැමති පාට දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද මේ වැඩේට පාවිච්චි කරන්නේ නිල් සුදු මේ පාට දෙක ළමයි. මුලින් කිව්වත් වගේ මම ආයෙ මතක් කරන්නම්. මම මෙතන ගත්තේ අඟල පළල ගොස් ග්‍රේන් රිබන් එකෙන් සෙන්ටිමීටර් 20ක් දිග රිබන් කොටස් දෙකක්. ඒ වගේම මෙටල් කවරින් බෑන්ඩ් එකක් අපිට ඕනේ. ඒ වගේම මෙන්න මේ වගේ 6mm පළල ඒත් ගොස් ග්‍රේන් රිබන් කොටසක් ඕන ළමයි. ඒකෙන් නම් පුංචි කොටසයි ඕනේ අඟල් 1.5ක්
දෙකක් වගේ දිග පොඩි කොටසක් ළමයි. මුලින්ම අපි බෑන්ඩ් එක හදාගන්න කලින් මේ රිබන් වල වාටි පුච්චගෙන ඉමු. නැත්තම් මේක මහ ගන්නකොට එතනින් නූල කැඩවිලා යන්න පුළුවන්. ඒ වගේම බූල් ඇදෙන්න පුළුවන්. මුලින් මේ වගේම වාටිත් පුච්චගෙන ඒ වගේම මේ රිබන් කොටස් දෙක මෙහෙම එකට තියලා මේකෙන් මැද්දෙන චුට්ටක් පුච්චලා ගොඩක් නෙමෙයි යාන්තමින් පුච්චලා මාක් එකක් තියාගමු ළමයි. මොකද අපිට එතකොට මේක මහ ගන්නකොට මැද්ද මාක් කරගෙන තියෙන නිසා ලේසියිනේ. ඒ නිසා මේ වගේ පොඩ්ඩක් මැද්දෙන චුට්ටක් පුච්චගෙන මාක් එකක් තියාගමු. ගොඩක් නෙමෙයි චුට්ටයි ළමයි. ඊට පස්සේ අපිට තියෙන්නේ මම මේ පෙන්නන විදිහට ඔයාලට මේ කොටස් දෙක එකට හිටින විදිහට තියලා මහ ගන්න. ළමයි අපි මේ මැද්දේ මාක්කයක් තියාගත්තේ එතනටම නෙමෙයි එතනින් චුට්ටක් එහාට වෙන්න තමයි මේ රිබන් එකේ කොන තියාගන්න ඕනේ. නැත්තම් මේක ගැලවෙනවනේ මහගත්තට වැඩක් වෙන්නේ නැහැනේ. ඒක නිසා මෙහෙම මැද්දෙන් පොඩ්ඩක් එහාට වෙන්න තියාගන්න. ඔයාලට මෙහෙම ක්ලිප් එකක් ගහලා රඳව ගන්නත් පුළුවන්. නැත්තම් එකපාර මහගෙන යන්නත් පුළුවන්. මම ඔයාලට මුලිනුත් කිව්වේ මම මෙහෙම රිබන් කොටස් දෙක එකට තියලා අලෝ ගත්තේ. ඇත්තට මේක මහ ගන්න මට මෙහෙම මහ ගන්නකොට මේක පහසුයි. ඒකයි ළමයි. එහෙම නැතුව මේ දෙකම එකට තියලා එකපාර මහ ගන්න පුළුවන් නම් ඔයාලට එහෙම කරන්න පුළුවන්. අර වගේ මම මුලින්ම කරා වගේ මේ රිබන් කොටස් දෙක එකට තියලා අලෝ ගන්න ඕනේ නෑ ළමයි. මෙන්න මේ මම පෙන්නපු විදිහට තමයි මහ ගන්න ඕනේ. මේකේ විතරක් නෙමෙයි අපි ක්ලිප් එක හදාගද්දිත් මේ පැටර්න් එකට තමයි මහ ගන්නෙ ළමයි. ගන්න රිබන් කොටසේ දිග විතරයි චුට්ටක් එහෙම වෙන්නේ. මම ඒ රිබන් කොටසේ දිගත් ඔයාලට ක්ලිප් දෙක හදාගන්නකොට කියන්නම් ළමයි. මෙන්න මේ වගේ මේකෙන් නූලක් ඇදලා ඊට පස්සේ මේ නූලෙන්ම මේ බෝ එක වටේ දෙතුන් විටියක් ඔතා ගන්නවා. මොකද නැත්තම් ගැලවෙන්න පුළුවන් නේ. එහෙම ඔතාගෙන ඊට පස්සේ ගැටයක් දාගන්නවා. ගැටයක් දාලා ඔයාලට මේ නූල මෙතනින් කඩලා අයින් කරලා ඊට පස්සේ බෝ එකට තියලා මේක මේ බෝ එක බෑන්ඩ් එකට තියලා අලව ගන්න පුළුවන්. එහෙම නැත්තම් මම මේ පෙන්නන විදිහට කරගන්නත් පුළුවන්. මම මෙහෙම මහගෙන ඉවර වෙලා මේ නූලෙන්ම මේ බෝ එක බෑන්ඩ් එකට තියලා දෙතුන් වතාවක් මේ වගේ මේ ඔතා ගන්නවා ළමයි. එහෙම නැත්තම් අර මුලින් කිව්වත් වගේ මේ නූල කඩලා අයින් කරලා ඔයාලට මේක බෑන්ඩ් එකට තියලා මහ ගන්න පුළුවන්. මම මෙහෙම කරන්නේ. එතකොට මේකට හොඳට හයියට මේ බෝ එක බෑන්ඩ් එකට හිටිනවා. ඉක්මනට ගැලවෙන්නේ නැහැ. නැත්තම් ගම් ඩොට් එකක් තිබ්බහම ගැලවෙන්නේ නැහැ. ඒ වුණත් ගැලවෙන්න තියෙන ඉඩකඩ වැඩිනේ. ඒක නිසා මෙහෙම මහගත්තොත් ගොඩක් හොඳයි කියලා හිතෙනවා. මෙන්න මේ වගේ මහගෙන ඊට පස්සේ එතනිනුත් ගැටයක් දාලා මම මේ නූල කඩලා අයින් කරනවා ළමයි. කඩලා අයින් කරලා මම ආයෙමත් යටින් ගම් බින්දුවකුත් තියා ගන්නවා. ඒක කොකටත් හොඳයිනේ. ඒක නිසා ළමයි. එහෙනම් ඉතින් ළමයි බෑන්ඩ් එක නම් හදාගෙන ඉවරයි. දැන් තියෙන්නේ අපි මේ මහගත්ත නූල තියෙනවානේ. ඒක කවර් වෙන්න මේ 6mm රිබන් එකෙන් මේක වටේ පොඩ්ඩක් ඔතා ගන්න විතරයි. ඒකට මම අර කිව්වත් වගේ 6mm රිබන් එකෙන් ලොකු කොටසක් ඕනේ නැහැ. අඟල් එකමාරක් දෙකක් වගේ පුංචි කොටසක් ඇති ළමයි. අපි ඊළඟට මේ 6mm රිබන් කොටසෙන් අපේ මේ මහගත්ත නූල කවර් කරගෙන ඉමු. ඔන්න එහෙනම් ඉතින් ළමයි අපේ බව් හෙයා බෑන්ඩ් එක නම් හදාගෙන ඉවරයි. ඒක ඇත්තටම ගොඩක් ලස්සනට ආවා ළමයි. දැන් අපිට තියෙන්නේ අපේ හෙයා ක්ලිප් දෙක හදාගන්න. බව් හෙයා ක්ලිප් දෙක හදාගන්න තමයි තියෙන්නේ. බලමු අපි ඒකට ඕනේ කරන බඩු මොනවාද කියලා ළමයි. මම මේ ක්ලිප් දෙක හදන්න ගත්තෙත් ගොස් ග්‍රේන් රිබන් එක ළමයි. මම මෙතන අරන් තියෙන එක රිබන් කොටස් එක දිග සෙන්ටිමීටර් 16යි. අඟල පළල සෙන්ටිමීටර් 16ක් දිග ගොස් ග්‍රේන් රිබන් තමයි මම මෙතන අරන් තියෙන්නේ. බෑන්ඩ් එකට ගත්තා වගේම සුදු නිල් පාට දෙකින්ම මම අරගෙන තියෙනවා. අර වගේම මැද්දෙන් අලවගෙනත් තියෙනවා. එතකොට අපිට ඇලිගේටර් ක්ලිප් ඕනේ. ඒ ඇලිගේටර් ක්ලිප් එක සයිස් එක 5.5 ළමයි. ඒ වගේම බෑන්ඩ් එක අපි කවර් කරගත්තා වගේ මහගත්ත නූල කවර් කරගන්න 6mm පුංචි රිබන් කොටස් දෙකක් ඕනේ. තව අපිට මේ දෙක ලස්සනට අමුණ ගන්න ඩිස්ප්ලේ කාඩ් එකකුත් ඕනේ ළමයි. මං ක්ලිප් දෙකම එකට අමුණ ගන්න පුළුවන් විදිහේ ලොකු ඩිස්ප්ලේ කාඩ් එකක් තමයි ගත්තේ. කලින් බෑන්ඩ් එක හදාගත්ත විදිහටම මේ රිබන් කොටස් වලත් වාටි පුච්ච
තියගෙන මැද්දෙන් පුංචි මාක් එකක් තියාගෙන බෝ එක මහගන්නයි තියෙන්නේ. ඒ මහගත්ත බෝ එක ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ක්ලිප් එකට තියලා අලව ගන්න ළමයි. ඊට පස්සේ එහෙම අලවගෙන අපිට පුළුවන් අපි ගත්ත 6mm රිබන් එකකින් ඒක කවර් කරගන්න. ළමයි තව දෙයක්. මම ඔයාලට බෑන්ඩ් එක හදනකොට රිබන් කොටස් දෙකම එකට තියලා මහගන්න විදියනේ පෙන්නුවේ. ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට මහගන්න පුළුවන්. එක පැත්තක් මහගෙන ඉවර වෙලා ඊට පස්සේ ඊළඟ පැත්තත් මේ විදිහට මහගන්න පුළුවන්. හැබැයි ඒ මහගන්නකොට කල්පනාවෙන් මහගන්න ඕනේ. මොකද නැත්තම් මේ බෝ එක කැතට එනවා. අපි කලින් මහගත්ත නූල යන විදිහටම තමයි දැනුත් මහගන්න ඕනේ. බලන්නකෝ මෙන්න මේ වගේ ළමයි. මෙහෙම මහගෙන ඉවර වෙලා ළමයි කලින් වගේම නූලෙන් බෝ එක වටේ දෙතුන් වටාවක් ඔතාගෙන ඊට පස්සේ අපිට මේ ගැට ගහලා නූල කඩලා අයින් කරන්න වෙනවා. බෑන්ඩ් එකේ වගේ ක්ලිප් එකේදීත් ක්ලිප් එක වටේ නූලෙන් ඔතා ගන්න බෑ. ඒක නිසා අපි මේ වගේ නූල ගලවලා කඩලා අයින් කරලා මහගෙන ඉවර වෙලා ඊට පස්සේ මේක ක්ලිප් එකට තියලා අලව ගන්නවා. නැතුව බෑන්ඩ් එකේ වගේ ක්ලිප් එකට තියලා මහගන්නේ නෑ හොඳේ. මම මේ මහගත්ත නූල කපලා අයින් කරාට පස්සේ මෙන්න මේ වගේ ඒ නූල පොඩ්ඩක් පුච්ච ගන්නවා ළමයි. ඔයාලා දකින්න ඇති මම බෑන්ඩ් එක හදනකොටත් ඒ වැඩේ කරනවා. හැබැයි ඒ නූල පුච්ච ගනිද්දි පරිස්සමෙන් ඒ වැඩේ කරන්න ඕනේ. මොකද අපි මහලා ඉවර වෙලා මෙතන ගැටයක් ගහගන්නවනේ. ඒ ගැටේ ගාවටම පිච්චුනොත් මේක ලෙහෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලට ෂුවර් නම් විතරක් ඒ වැඩේ කරන්න. නැත්තම් නූල කිට්ටුවෙන්ම ඒ කියන්නේ මහගත්ත ගැටේ කිට්ටුවෙන්ම නූල කපලා අයින් කරන්න පුළුවන්. ඔයාලට ෂුවර් නම් ඉතින් ටිකක් වැඩිපුර තියලා වගේ පුච්ච ගන්න පුළුවන්. දැන් එහෙනම් ඉතින් ළමයි අපි ඉක්මනටම අපේ අනිත් හෙයා ක්ලිප් එක හදන්න ඕන කරන බෝ එකත් මහගමු. ඔන්න එහෙනම් ඉතින් ළමයි අපේ හෙයා ක්ලිප් දෙකේ වැඩත් ගොඩක් දුරට මේ වෙනකොට ඉවරයි. දැන් ඉතින් තියෙන්නේ මේ මහගත්ත නූල කවර් කරගෙන ඊට පස්සේ මේ ක්ලිප් දෙකම ඩිස්ප්ලේ කාඩ් එකේ අමුණ ගන්න විතරයි ළමයි. ඒ වගේම මං හිතුවා අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න ඕනේ කියලා. මොකද නැත්තම් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙනවා ළමයි. ඊටු කොටස මම ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම් ළමයි. part 2 එකකින් ඒ කියන්නේ තව අපිට තියෙන්නේ මේ පැක් එකට ඕනේ කරන ෆ්ලවර් ෂේප් එකේ හෙයා ක්ලිප් එකයි ඒ වගේම හෙයා බෝල් එකයි හදා ගන්නයි පැකින් කර ගන්නයි විතරයි ළමයි. එහෙනම් ඉතින් මං ඒ කොටස ඊළඟ වීඩියෝ එකකින් ගේන්නම්. අනේ ඉතින් මේ වීඩියෝ එකේදී අපි අපේ gift pack එකට ඕනේ කරන බව් හෙයා බෑන්ඩ් එකයි බව් හෙයා ක්ලිප් දෙකයි නම් හදාගත්තා. එහෙනම් ඉක්මනටම ඊළඟ වීඩියෝ එකත් මං ගේන්නම් ළමයි. ඔයාලා හැමෝම එතකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. ඒ වගේම මගේ මේ වීඩියෝ එකට කැමති නම් පහලින් කමෙන්ට් එකක් දාලා ලයික් කරන්නත් අමතක කරන්න එපා. මගෙත් එක්ක එකතු වුණාලුත් යාළුවා වෙන්න. මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම් ළමයි. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බුස්සන්නයි.